අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ සිට රසගුණ කිවහොත් සැනින් සිහියට නැගෙන්නේ රුහුණේ මාතරයි. එදා මෙන්ම අදටත් මාතර බත් සමග මාළු ඇඹුල්තියල් මෙන්ම රුහුණේ මීකිරි තාමත් ඇත්තේ ඉදිරියෙන්මයි. රුහුණේ රහටගුණට නොදෙවිනි සොබා සුන්දරත්වයටද සැමදාම ලැබෙන්නේ ඉහළම අගයක්. එමෙන්ම ආකර්ෂණයක්. එසේම දැන් මේ වන විට රුහුණේ මාතරකී සැනින් මතකයට නැගෙන සුප්‍රකට නමයි මාතර ෆ්‍රීලන්. ශ්‍රී ලාංකීය කුළුබඩු නිෂ්පාදන කරණයේ අතිමහත් විප්ලවයක් කළ මෙම ෆ්‍රීලන් නාමය බිහි කරන ලද්දේ වර්ෂ 1984 දී ලැනි පී ගමගේ නම් වූ අද්විතීය මිනිසා විසින්. මාතර බතූත පාරේ කුඩාම නිවහනක දේශීය කුළුබඩු රසයෙන් සහ ගුණයෙන් අනූනව ඇරඹූ මිරිස් මෝලයි ඔවුන්ගේ සැබෑ ව්‍යාපාර ආරම්භය. පාරම්පරික ක්‍රමවේදයන්ට අනුගතව යකඩ තාච්චිවල ඉස්තරම්ම අමුද්‍රව්‍ය බැද ගනිමින් ප්‍රාථමික මට්ටමේ ඇඹරුම් යන්ත්‍ර මගින් මහත් පරිශ්‍රමයකින් අමරා නිම කොටගත් කුළුබඩු ෆ්‍රීලන් සන්නාමයෙන් බෙදා හැරීම ආරම්භන්නේ ඒ සමගමයි. එයින්ම ලක් පාරිභෝගික විශ්වාසය මනාව දිනා ගනිමින් දිවයින පුරා විසිරී පැතිරී ඇති බහුතර ජනතාවකගේ භෝජන රටාවන් ප්‍රණීත භෝජන වේලක් බවට පත් කිරීම සඳහා නැතුවම බැරි ආහාරපාන සම්මිශ්‍රණ කළමනානාමයක් බවට ෆ්‍රීලන් පත්වන්නේ විජයග්‍රාහී සන්ධිස්ථානයක් කරා මං විවර කරමින්. සිතාගත නොහැකිසේ දිනෙන් දින වැඩිවන ඉල්ලුම මත තම නිපැවුම් ධාරිතාව වැඩි දියුණු කරන්නට සිදුවන්නේ ඉන් පසුවයි. එම ඉල්ලුමට ඇවැසි සැපයුම ලබාදීමට සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙසයි එකක් නොව තවත් නිෂ්පාදන ආයතන කීපයකම අවශ්‍යතාව පැන නගින්නේ. ඒ අනුවයි මාතර නාවිමන උඩුකාව සහ නාදුගල නිෂ්පාදනාගාර ත්‍රිත්වයක්ව පිහිටුවාලීමට පියවර ගන්නේ. පරිපූර්ණ දැනුමකින් සහ විනයානුකූල පුහුණුවකින් හෙබි 800ක පමණ ශ්‍රම බලකායක දායකත්වයෙන් තමන්ටම ආවේනික ෆ්‍රීලන් කුළුබඩු නමින් රට පුරාම අලවිසල් ජාලයක් ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි. දිවයින පුරා අඛණ්ඩ බෙදා හැරීම් ජාලයකින් සන්නද්ධව ඒ සඳහා ප්‍රවර්ධන කළමනාකරන පිරිසකගෙන්ද වෘත්තීය මට්ටමේ සේවාවක් ලබා දෙමින් මහා පරිමාණයේ පිරිපුන් සහ ප්‍රමිතිගත නිෂ්පාදන ආයතනයක් බවට පත් වූ මාතර ෆ්‍රීලන් එන්ටර්ප්‍රයිසස් පුද්ගලික සමාගම මෙරට ස්ථාවර වී අවසන්. වසර 40ක කාලයක් තුළ දියුණුවෙන් දියුණුවට පත් වූ ෆ්‍රීලන් කුඩා කඩපොලේ සිට සුපිරි වෙළඳ සංකීර්ණ දක්වා ව්‍යාප්ත වීම ඔස්සේ තව තවත් ස්තරම්භ සහ අනර්ග අයුරින් ස්වකීය නිෂ්පාදන කළමනාකරණයට ලද ඉහළම ප්‍රමිති සහතිකද ලබා තිබීම අතිශයින්ම වැදගත්. ආහාර තත්ත්ව සඳහා පිරිනැමෙන SLS ISO 9001 14001 22000 GMP HACCP මෙම තත්ත්ව සහතික ෆ්‍රීලන් ගුණාත්මක බව වඩා තහවුරු කරන අගයීමක් බඳුයි. ෆ්‍රීලන් දැන් ශ්‍රී ලංකාවේ පමණක් නොව ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ජපානය, දකුණු කොරියාව, හොංකොං, ග්‍රීසිය, මාලදිවයින සහ මැද පෙරදිගටද අපනයනය කරන ජාත්‍යන්තරයේද ජයගත් කුළුබඩු නිෂ්පාදනයයි. දශක 4කට මාතර ෆ්‍රීලන් එන්ටර්ප්‍රයිසස් පුද්ගලික සමාගමේ නිර්මාතෘ සහ සභාපති දේශමාන්‍ය ලංකාපුත්‍ර විශ්වකීර්ති ලැනි පී ගමගේ මහතා. ඔහුගේ නොසැලෙන ශක්තිය වන බිරිඳ අධ්‍යක්ෂිකා UBG ජයවති මහත්මිය.
ආදරණීය දියණියන් දෙදෙනා වන අධ්‍යක්ෂිකා බී.ජී. යශෝදා ජයමිනි, බී.ජී. තනුජා සුජීවනී සහ තම ආදරණීය බෑණනුවන් වන කළමනාකාර අධ්‍යක්ෂ ජයරත්න ගමගේ මහතා ආයතනයේ දියුණුව සහ වර්ධනය පතා නවීන තාක්ෂණය, නූතන උපකරණ සහ සේවා ක්‍රමවේද හඳුන්වා දීමෙන් ෆ්‍රීලන්ඩ් සන්නාමය තවත් ඉහළට ඔසවා තැබීමට කටයුතු කිරීම පැසසුම් ලැබිය යුතු වාසේම තම සේවකීන්ගේ සුබ සාධක කටයුතු කෙරෙහි ඉතා වගකීමෙන් කටයුතු කරන අතර සමාජ සත්කාර කෙරෙහිද නිරන්තරයෙන් දායක වීමෙන් රට තුළද ආයතනය තුළද ඉමහත් ගෞරව ආදරයට පාත්‍ර වන්නේ නිතැතින්. තවදුරටත් පාරිභෝගික ඔබ වෙනුවෙන් නව නිෂ්පාදන හඳුන්වා දෙමින් උසස් ගුණයෙන් සහ රසයෙන් අනුන නිෂ්පාදන පෙළක් ඔබ වෙතට ප්‍රදානය කිරීම මාතර ෆ්‍රීලන්ඩ් ඒකායන පරමාර්ථයයි. යහගුණ සමග විශ්මිත රසය මාතර ෆ්‍රීලන්ඩ්.